ආයුබෝවන් කියලා පිළිගන්නවා නාඩියට. ඉතින් මේ විනාඩියේ අපි දැනගන්න යන්නේ ටොන් ගණනින් සම්පත් රැස් කරන්න උත්සාහ කරන ලෝකයේ 1 ග්‍රෑම් එකකට ලැබිලා තියෙන වටිනාකම සම්බන්ධව. මේව සමහර එකක් 1 ග්‍රෑම් එකකින් ට්‍රිලියන පතියෙක් විය හැකි තරම් අතිශයින් මිලාදිකයි. හොඳයි. 1 ග්‍රෑම් එකකට ලැබෙන වටිනාකම් අතර 10 වන ස්ථානයේ තියෙන්නේ මේ ලිස්ට් එකේ තියෙන එකම කෘෂි කාර්මික ද්‍රව්‍ය. එහෙම නැත්නම් ලෝකේ මිල අධිකම කුළුබඩු වර්ගය වන කුංකුම. කුංකුම ග්‍රෑම් එකක් සාමාන්‍යයෙන් ඩොලර් 10ක් වෙනවා. රුපියල් වලින් ගත්තොත් ආසන්න වශයෙන් ග්‍රෑම් එකක් රුපියල් 3000ක්. කුංකුම කියන්නේ ක්‍රොකස් සැටිවස් මල් වල කලංකයෙන් ලබා ගන්න දෙයක්. කුංකුම රාත්තලක් නිෂ්පාදනය කිරීමට අවම වශයෙන් මල් 75000ක් විතර අවශ්‍ය වෙනවා. මේක සලකන්නේ මුළුතැන්ගේ රත්තරන් හැටියට. බරින් ගත්තම රිදී වලට වඩා කුංකුම වටිනාකමෙන් වැඩි. පුරාණයේ කලක් මුදල් ඒකකයක් ලෙස මේක භාවිතා කරලා තියෙනවා. තද රතු පැහැති නූල් පිගන් කෝප වලට විචිත්‍රවත් වර්ණයක් සහ සුවඳක් එක් කරනවා. කවුරු හරි ඉන්නවද ලංකාවේ කුංකුම වගා කරන්න පුළුවන් නම් මේක සුපිරිම මට්ටමේ කෘෂි කාර්මික අධික ලාභයක් ගෙන දෙන ව්‍යාපාරයක් වෙනවමයි. රත්තරන් කොච්චර වටිනාකමකින් යුක්ත වුණත් එය තිබෙන්නේ 9 වන ස්ථානයේ. රත්තරන් ග්‍රෑම් එකක සාමාන්‍ය මිල ඩොලර් 60ක්. ඒ කියන්නේ රුපියල් වලින් 18300ක් වගේ මුදලක්. මේක නිරන්තරයෙන් උත්සාහවචනය වෙනවා. රත්තරන් තමයි වසර 6000ක් තිස්සේ මානව වර්ගයාගේ ධනය සහ බලයේ අවසාන සංකේතය වෙලා තියෙන්නේ. මේක තියෙන විශේෂිතම ලක්ෂණය වන්නේ මලකඩ සහ කැලල් වලට ප්‍රතිරෝධීව ක්‍රියා කිරීම. ඒ නිසා රත්තරන් කියන්නේ සදාකාලික දීප්තිය සහතික කරන ලෝහයක්. ප්‍රධාන වශයෙන් ආභරණ සඳහා, ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා, ඒ වගේම වෛද්‍ය විද්‍යාව සඳහා රත්තරන් භාවිතා වෙනවා. ඊජිප්තු පාරාවරංගයේ ඉඳලා වර්තමානයේ සාමාන්‍ය නිවසක් දක්වා රත්තරන් වටිනාම උපයා ගැනීම වෙලා තියෙනවා. එදා මෙදා තුර කැණීම් කර ඇති රත්තරන් ප්‍රමාණය ටොන් 1,90,000ක් කියලා ගණන් බලා තියෙනවා. මෙවැනි බරහේ ස්වභාවය අනුව ඒ සියල්ලම මීටර් 22ක ඝනකයකට පමණක් ප්‍රමාණවත්. අන්න ඒ නිසා රත්තරන් ඔයාට රත්තරන් කියන්නේ. ලිස්ට් එකේ 8 වෙනි තැනට තියෙන්නේ රෝඩියම්. මේක වටිනා ලෝහයක්. ග්‍රෑම් එකකට ඩොලර් 450. ඒ කියන්නේ රුපියල් වලින් 1,36,900ක් වගේ වෙනවා. මේක තමයි ලෝකයේ මිල අධිකම ලෝහය. ප්‍රංසා ප්ලැටිනම් වලට වඩා මේක දුර්ලභයි. සුපිරි මෝටර් රථවල උත්ප්‍රේරක පරිවර්තන විදියට සහ ආභරණවල කැඩපතක් වගේ පරාවර්තක නිමාවක් සඳහා මේවා භාවිතයට ගන්නවා. මෙහි දීප්තිමත් රිදී පැහැති දිලිසීම කාදෙන සහ කැලල් ඇතිවීමට ප්‍රතිරෝධී විදියට තමයි ක්‍රියා කරන්නේ. මෙම රෝඩියම් ආලේපනය කිරීම මගින් සුදු රන් වලට අයිස් වගේ පරාවර්තක දීප්තියක් ලබා දෙනවා. 7 වෙනි තැන තියෙන්නේ ප්ලූටෝනියම්. මේක විකිරණශීලී ලෝහයක්. මේවා ග්‍රෑම් එකක් ඩොලර් 4,000ක්. ඒ කියන්නේ රුපියල් වලින් ගත්තොත් $1,17,000ක් විතර වෙනවා. මේ මිනිසුන් දන්න භයානකම ද්‍රව්‍ය අතර ඉහළින්ම තිබෙන එකක්. ප්‍රධාන වශයෙන් න්‍යෂ්ටික අවි සහ ප්‍රතික්‍රියාකාරකවල ප්‍රධානතම මූලද්‍රව්‍ය වෙන්නේ ප්ලූටෝනියම්. නැවුම කපා බැලුවොත් මේක රිදී සහ අලු පැහැයකින් තමයි පේන තියෙන්නේ. නමුත් ඉක්මනින්ම ඔක්සිකරණයට ලක් වෙනවා. කොච්චර භයානක වුණත් අභ්‍යවකාශ ගවේෂණයේදී අත්‍යවශ්‍ය දෙයක් වෙනවා මේක. Voyager සහ New Horizon වගේ ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණවල බලගැන්ම වෙන්නේ මේක. ප්ලූටෝනියම් ග්‍රෑම් එකකින් නිවසකට වසරක් සඳහා විදුලිය සැපයීමට තරම් ප්‍රමාණවත් ශක්තියක් නිකුත් කරන්න පුළුවන්. න්‍යෂ්ටික පිළිබඳව බියක් ලොවට තියෙනවා නම් ඒ පිටිපස්ස ඉන්නේ මෙන්න මේ කියන ප්ලූටෝනියම් තමයි. ලිස්ට් එකේ 6 වෙනි තැන තියෙන්නේ පයනයිට්. මේක අතිශය දුර්ලභ මැණික් විශේෂයක්. මේවයි ග්‍රෑම් එකක සාමාන්‍ය අගය ඩොලර් 9,000ක්. ඒ කියන්නේ රුපියල් වලින් ගත්තොත් ලක්ෂ 27,39,000 වගේ වෙනවා. මේක පෘථිවියේ දුර්ලභම ඛනිජය හැටියට සලකනවා. 1950 දී
මියන්මාරයේ තමයි මුලින්ම මේක හොයාගෙන තියෙන්නේ. දශක ගණනාවකටම තිබුණේ ස්පටික දෙකක් විතරයි. මෙය විවිධ ආලෝක යටතේ වර්ණය වෙනස් කරන අද්විතීය රතු හා දුමුරු පැහැයකින් යුක්ත වෙනවා. මේ ගිනස් වාර්තා පොතටද ඇතුළත් දුර්ලභ මැණික් ගල. ඉතින් මේ වගේ වටිනා ඛනිජ ආකාරයක් තිබිලා හරියට වැඩක් නොගෙන ඉන්න අපි වගේ රටකට මොනතරම් දෙයක් මේ ඛනිජ සම්පත් වලින් කළ හැකිද? මම පැහැදිලිව කියනවා මොරගහකඳ ජලාශයට යට කරපු භූමිය මැණික් ආකාරයක් වගේ තැනක්. ඒක නිසි ලෙස කැණීම් නොකර ජලයෙන් පුරවා දැමීම මේ රටක් හැටියට අපිට සෑහෙන්න අපරාධයක් වෙනවා. හරි. ලිස්ට් එකේ 5 වෙනි ස්ථානයේ තියෙන්නේ දියමන්ති. සංසුද්ධතාවය අනුව මේවයි ගණන් පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන්. ඒත් සාමාන්‍යයෙන් ග්‍රෑම් එකක් ඩොලර් 15000ක්. ඒ කියන්නේ රුපියල් වලින් ගත්තොත් 45,65,000ක් විතර වෙනවා. මේකත් ස්වාභාවික මැණික් විශේෂයක්. පෘථිවි පෘෂ්ඨයේ තියෙන අධික පීඩනයක් යට තමයි මේ දියමන්ති නිර්මාණය වෙන්නේ. සුඛෝභෝගී සහ සදාකාලික ආදරේ සංකේතයක් විදිහට මේක භාවිතාව කරනවා. මේන් කාර්මික දියමන්ති ලෝකේ සුලභ වුණත් දෝෂ රහිත රෝස සහ නිල් වගේ දියමන්ති අති දුර්ලභයි. ඒවා කැරට් එකකට මිලියන ගණක් වුණත් උපයන්න තරම් පුළුවන් සම්පත්. මේවයි දෘಢතාවය නිසා ආභරණ වලට විතරක් නෙවෙයි මේක යොදාගන්නේ. කැපුම් මේවලා ඉලෙක්ට්‍රොනික උපකරණ ඒ වගේ දේවල් වලට මේක යොදා ගන්නවා. පෘථිවියේ මෙතරම් වටින දියමන්ති නෙප්ටියුන් සහ යුරේනස් වලදී වර්ෂා විදිහට ඇදහැල්ලුණා කියලා විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. 4 වෙනි ස්ථානයේ තියෙන්නේ ටාෆයිට්. මේකෙන් ග්‍රෑම් එකක් ඩොලර් 20000ක්. ඒ කියන්නේ රුපියල් වලින් ගත්තොත් ලක්ෂ 60ක් විතර වෙනවා. මේකත් ස්වාභාවික දෙයක්. එහෙමත් නැත්නම් දුර්ලභම මැණික් විශේෂයක්. 1945 දී අහම්බෙන් හමු වෙච්ච මේක පෘථිවියේ දුර්ලභම මැණික් වලින් එකක් හැටියට නම් කරලා තියෙනවා. මේක දියමන්ති වලට වඩා මිලියන ගාණකින් දුර්ලභයි. ශ්‍රී ලංකාව, ටැන්සානියාව, මියන්මාරයේ පමණක් දක්න ලැබෙන මෙය ලැවෙන්ඩර්, රෝස් සහ වයලට් වගේ සියුම් වර්ණ වලින් බබලනවා. ලෝකෙටම තියෙන්නේ මේ જાතියේ ගල් දහස් ගණනක් විතරයි. ඒයිනුත් බොහෝමයක් කැරට් එකකටත් වඩා පොඩි ගල්. ඉතින් මෙච්චර වටිනා ගලක් අහම්බෙන් හමුවේ තුට්ටු දෙකට විකුණන මේවා පිළිබඳව නොදැන ඉන්න අපේ මිනිස්සු ඇත්තටම පව්. මේ හිඟය වටිනා දේ එකතු කරන්නන්ට නිදානයක් වෙනවා වගේම වටිනාකම ඉහළටම ගන්නත් ලංකාවේ මැණික් ව්‍යාපාරිකයන් කටයුතු කළ යුතුයි. ලිස්ට් එකේ 3 වෙනි තැන තියෙන්නේ ට්‍රිටියම්. මේක තමයි හයිඩ්‍රජන්හි විකිරණශීලී සමස්ථානිකය. ග්‍රෑම් එකක් ඩොලර් 30000ක්. රුපියල් වලින් කිව්වොත් 91,31,000ක් වගේ වෙනවා. මේක න්‍යෂ්ටික අවි ඔර්ලෝසු ඩයල් වගේ ස්වයං දිලිසෙන උපාංග වලට තමයි භාවිතා කරන්නේ. දුර්ලභ විකිරණශීලී හයිඩ්‍රජන් ආකාරයක් තමයි මේක. මේක ෆොස්ෆරස් එක මිශ්‍ර කළාම නිල් කොළ ආලෝකයෙන් දිලිසෙනවා. අනාගතයේදී අඳුරේදී දීප්තිය ලබා දෙන ප්‍රධාන මූල ද්‍රව්‍යයක් විදියට මේක නිෂ්පාදනයක් ලෙස කරලියට පැමිණේවි. ඒත් මේකේ මිලත් එක ගත්තන් පස්සේ මේක දැවැන්ත මිලක්. හොඳයි, ලිස්ට් එකේ 2 වෙනි තැන. මේ 2 වෙනි තැන තියෙන්නේ කැලිෆෝනියම්. මේකේ ග්‍රෑම් එකක් ඩොලර් මිලියන 25ක්. ඒ කියන්නේ ග්‍රෑම් එකක් රුපියල් වලින් ගත්තොත් මිලියන 7500ක් විතර වෙනවා. මේක කෘත්‍රිම විකිරණශීලී මූලද්‍රව්‍යයක්. මේක සොයාගෙන තියෙන 1950 දී කැලිෆෝනියා විශ්වවිද්‍යාලයක් මගින්. ඒ අනුව තමයි එම ප්‍රාන්තයේ නම ඇතුළත් කරලා මෙම මූලද්‍රව්‍ය නම් කරලා තියෙන්නේ. මේක ප්‍රධාන වශයෙන් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක සහ පිළිකා ප්‍රතිරෝධක සඳහා නියුට්‍රෝන ප්‍රභවයක් ලෙස තමයි භාවිතයට ගන්නෙ. මේ අතිශයින් විකිරණශීලී. මේක හැසිරීමට ඝන ඊයම් සහ රොබෝ පද්ධතිය අවශ්‍ය වෙනවා. කැලිෆෝනියම් ග්‍රෑම් එකකට හැම මිනිත්තුවකම නියුට්‍රෝන අංශු මිලියන 170ක් විමෝචනය කරන්න පුළුවන්. මේක CF සංකේතය යටතේ පරමාණුක ක්‍රමාංකය 98 සහිත විකිරණශීලී ලෝහමය මූලද්‍රව්‍යයක්. ඉතින් තේරෙනවද මේකේ වටිනාකම? මිලියන 7500ක්. ග්‍රෑම් එකක්. ලෝකයේ වටිනාකම අතර පළවෙනි ස්ථානයේ තියෙන්නේ ඇන්ටිමැටර්. එම නැත්නම් ප්‍රතිපදාර්ථය. මේක විද්‍යාත්මක ද්‍රව්‍යයක්.
ග්‍රෑම් එකක වටිනාකම ඩොලර් ට්‍රිලියන 62.5. මේක රුපියල් වලින් කිව්වොත් එහෙම ට්‍රිලියන 18,750. ග්‍රෑම් එකක් කොහොම මුදලක්ද කියලා හිතන්නකො. ග්‍රෑම් එකක් ට්‍රිලියන 18,750. ඉතින් එක ග්‍රෑම් එකක් කොච්චර වටින මේ දේ මොකද්ද කියලා ඔබට දැනගන්නකම් ඉවසිල්ලක් නැහැ. එහෙම නේද? ඔව්. මේ තමයි සාමාන්‍ය පදාර්ථයේ ප්‍රතිවිරුද්ධ කැඩපත. මේ දෙක එකට මිශ්‍ර වුණාම වහාම පුපුරලා විනාශ වෙනවා. මේ ප්‍රතිපදාර්ථ ග්‍රෑම් එකක් කියන්නේ න්‍යෂ්ටික බෝම්බයක් තරම් ශක්තියක් තියෙන දෙයක්. මේක නිෂ්පාදනය කරන දැවැන්ත අංශුතරක අවශ්‍ය වෙනවා. මේ දක්වා CERN වැනි ලැබ් ඇතුලේ මේක නිර්මාණය කරලා තියෙන්නේ නැනෝග්‍රෑම් කීපයක් විතරයි. මේක තියෙන ප්‍රධානම අභියෝගය ගබඩා කිරීම. දන්නවනේ මොනව පදාර්ථයක් එක්කවත් මේක මිශ්‍ර වෙන්න බෑ කියලා. මේ පදාර්ථයට දිනක අන්තර් තාරකා අභ්‍යවකාශ යානයකට බලය ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් හිතා ගන්න බැරි ග්‍රහලයක් නිමා කළ හැකි තරම් මාරාන්තික ආයුධයක් උනත් නිර්මාණය වෙන්න පුළුවන්. හේතුව විද්‍යාඥයන්ට පැහැදිලි කිරීමට නොහැකි වුණත් මහා පිපුරුමෙන් පසු සාමාන්‍ය පදාර්ථ එක්ක මේ ප්‍රතිපදාර්ථ හැදුන කියලා හොයාගෙන තියෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න නාඩිය channel එක subscribe කරලා දැම්ම එකතු වෙලා ඉන්න. එහෙනම් හැම දිනාටම සුබදායක දිනයක්ම වේවා.